එතකොට මේ මාධ්‍ය හැමෝම අපේ විශේෂයෙන් කැඳෙව්වේ එළඹෙන මාර්තු 1 වෙනිදා පවත්වන පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ හතරවන ජාතික සමුළුව පිළිබඳව දැනුම් දීමට. ඒතර එක පැත්තකින් රටේ දේශපාලනයත් ලෝකයේ දේශපාලනයත් යම්කිසි තීරණාත්මක හැරවුම් ලක්ෂයක තිබියදී ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් තීරණාත්මක හැරවුම් ලක්ෂයක තියෙන වෙලාවක තමයි අපි මේ පක්ෂයේ හතරවෙනි ජාතික සමුළුව පවත්වන්නේ. එතකොට එක පැත්තකින් මෙවර අපේ සමුළුවේ තේමාව පන්තියට බලයට පක්ෂයක් කියන තේමාව. ඒතර මේ තේමාවට තමයි අපි මෙවර හතරවෙනි ජාතික සමුළුව පවත්වන්නේ. එතකොට මේ සඳහා රට පුරා පක්ෂ සමාජිකත්වය ඒ වගේම ජාත්‍යන්තර වාමාංශික ව්‍යාපාර කමියුනිස්ට් ව්‍යාපාරවල නියෝජනයක් මෙවර සමුළුවේදී අපිට දැක්කන්න ලැබෙනවා. විශේෂයෙන් දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පාකිස්තානයේ වැටි රටවල තාමත් සමාජවාදයේ ජයගත හැකි කියලා විශ්වාස කරන දේශපාලන කණ්ඩායම්, ඒ වගේම යුරෝපයේ, ඉතාලියේ, ජර්මනියේ, ප්‍රංශයේ දේශපාලන කණ්ඩායම් මේ සමුළුවට සහභාගී වෙනවා මේ ජාත්‍යන්තර සහෝදරත්වයත් අරගෙන. ඉතින් අපි මේක සුවිශේෂ සමුළුවක් කියලා කියන්නේ කුමන කාරණය යටතේද? එක පැත්තකින් අපි දන්නවා පහුගිය කාලය පුරාවටම එක පැත්තකින් අපි කාලයක් පුරාවට කියමින් හිටියා 70 වසරක ශාපයක් ගැන. එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ඒවෙන් කැඩී බිඳී ගිය දේශපාලන කණ්ඩායම් විසින් අවුරුදු 76ක් තිස්සේ මේ රට පාලනය කරා. ඔවුන් ගෙන ගියපු ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරපු ජනතාව පහුගිය 2024 සැප්තැම්බර් මාසේ නොවැම්බර් මාසේ පවත්වපු අනුපිළිවෙලින් පැවැත්වූ ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේදී ජනතායකතුරු නායකත්වයෙන් ජාතික ජනබලවේග ආණ්ඩුවක් ගොඩනගත්තා. මහත් බලාපොරොත්තු ඇතුව, විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් ඇතුව තමයි මේ ආණ්ඩුව පත් කරගත්තේ. නමුත් අපිට දැන් මේ ආණ්ඩුවේ ආණ්ඩු කරන අත්දැකීම පහුගිය වසරක, දැන් මේ වසරකුත් මාස 4-5ක් ගෙවිලා යන මේ වෙලාවේ යන්තම් වසර එකහමාරක් සම්පූර්ණ වෙන්න නිමිත වෙලාවේ මේ ආණ්ඩුව ගෙනියන ආර්ථික ප්‍රතිපත්ති, දේශපාලන ප්‍රතිපත්ති, ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ ක්‍රියාමාර්ග, ජාත්‍යන්තර දේශපාලන විදේශ ප්‍රතිපත්තිය ඔවුන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියාමාර්ග දිහා බැලුවන් පස්සේ අපිට පහුගිය ආණ්ඩු විශේෂයෙන් 1977න් පස්සේ නවලිබරල් ආර්ථිකයේ විවෘත ආර්ථිකයේ හඳුන්වලා දුන්නායින් පස්සේ ගෙන ගියපු ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති අනුයන ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නට තියෙනවා. එනිසා එක පැත්තකින් 70 වසරක ශාපය අවසන් කරන්න පැමිණි වර්තමාන ආණ්ඩුව ශාල බලාපොරොත්තු සහිතව ජනතාවට මහත් අපේක්ෂා ගෙන දෙමින් බලයට පත්වෙච්ච ආණ්ඩුව, ජනතාවගේ 3/2 වරමක් අරගෙන පාර්ලිමේන්තුවේ ශාල බලයක් සහිතව ආපු ආණ්ඩුව අද වෙනකොට පරණ ගමන් මගේ යන්න පටන් අරන් තියෙනවා. පරණ ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන් අරන් තියෙනවා. නිසා මේ වෙලාවේ අපි හිතනවා මේ හතරවෙනි ජාතික සමුළුව පවත්වන පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ මේ හතරවෙනි ජාතික සමුළුව පවත්වන මේ වෙලාව අපි හිතනවා ජනතා ජයග්‍රහණ ලබා දීම සඳහා ජනතාව පෙළගස්සන්න ඕන මොහොතක්. ඒ නිසා තමයි අපි කිව්වේ පන්තියට බලය ලැබෙන. දැන් අපි එක කාලයක බලන් හිටියා සුද්ධගෙන් කළු සුද්ධට බලය මාරු වෙන අවස්ථාව. ඊට පස්සේ අපි දැන් මේ අවුරුදු 76කට පස්සේ මේ ප්‍රභූතන්ත්‍රයේ පාලනය වෙනුවට නිර්පභූතන්ත්‍රයේ පාලනයක් පත් කරගත්තා. දැන් බලාගෙන ගියාම අපේ අත්දැකීම කිසිදු වෙනසක් නොමැති තත්ත්වයට පත් වෙමින් යනවා. ඒ නිසා ජනතාව තුළ භීතියක් මතුවලා තියෙනවා. ජනතාව තුළ භීතියක් මතුවලා තියෙනවා. අර පහුගිය 2024 අවුරුද්දේ පන්නපු ඒ ප්‍රතිගාමී දේශපාලන බලවේගයන්, මේ සම්ප්‍රදායික දේශපාලන කණ්ඩායම් නැවත සැරයක් බලය තහවුරු කරගන්න පුළුවන් තත්වයක්ම මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග නිසා නිර්මාණය වෙලා තියෙනවා කියලා. ඒ නිසා අපි හිතනවා මේ අවස්ථාව ජනතාවට බලය ලබා ගැනීමේ දේශපාලන වැඩපිළිවෙලක් ජනතාව ඉස්සරහට තියන්න, ජනතාවගේ බලය තහවුරු කරන්න, ඒ බලය තහවුරු කරගන්න පුළුවන් පක්ෂයක් නිර්මාණය කරන්න අවශ්‍ය මොහොතේ තමයි අපි හතරවෙනි ජාතික සමුළුව තියෙන. ඒ නිසා වෙනදා 2012 අපේ ආරම්භක සමුළුව පැවැත්වුවේ 2012 අප්‍රේල් මාසේ. ඒතර අනුපිළිවෙලින් ගත්තාම මේක හතරවෙනි ජාතික සමුළුව වුණාට අපි හිතනවා මේ හතරවෙනි ජාතික සමුළුව සුවිශේෂ වැදගත්කමක් දරනවා. රටේ ජනතාවට වැඩ කරන ජනතාවට බලය ලබාගත හැකි, බලය තහවුරු කරගත හැකි
පක්ෂයක් නායකත්වයේ ගත හැකි පක්ෂයක් නිර්මාණය කළා ඒ පක්ෂයේ වැඩපිළිවෙල ජනතාව මත ඉදිරිපත් කරන අවස්ථාවක් හැටියට මේ හතරවෙනි සමුළුව අපි දකින්න නිසා ඒ අර්ථයෙන් මේ සමුළුව අපිට විශේෂ වෙනවා. එතකොට අපි දැක්ක දැන් මම කලිනුත් කිව්ව කාරණය. ඒ කියන්නේ 1948 ඉඳන් මේ රට පාලනය කරේ එක්සත් ජාතික පක්ෂ නැත්නම් එයින්ම කැඩී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පසුකාලීනව විවිධ සන්දාන ආණ්ඩු පොදුජන පෙරමුණු පොදුජන එක්සත් පෙරමුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සන්දානගත වෙච්ච ආණ්ඩු එක්සත් ජාතික පක්ෂයත් එක්ක සන්දානගත වෙච්ච ආණ්ඩු ඒවෙන්ම කැඩිලා ගිය සමගි ජන බලවේග මේ සියලු දෙනා තමයි 1948 ඉඳන් ගෙවිච්ච මේ වකවානුවේ මේ රට පාලනය කරේ. විශේෂයෙන් 1977 විවෘත ආර්ථිකයේ නබලබර ආර්ථිකය ඇඳලා දුන්නාන් පස්සේ රටේ ආර්ථිකය රටේ දේශපාලන උඩි අඩු කරුණා. ඊට පස්සේ ඇති නැති පරතරය වැඩි වුණා. ඇති නැති පරතරය නීතිගත වුණා. දුප්පතුන්ගේ ප්‍රමාණය වැඩි වුණා. දුප්පතුන්ගේ පීඩනය වැඩි වුණා. ඊටමත් සුළුතර කණ්ඩායමකට ජාවාරම්කාර චෞර වලල්ලකට ආර්ථික ආධිපත්‍යය ගියා. ඒකට නායකත්වය දුන්නා මේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂය. ඒතර මෙන්න මේ தත්වයක් එක්ක තමයි මේ ජනතාව තුළ තිබුණේ මේ උන් අපිව පාලනය කරා ප්‍රභූ තන්ත්‍රයේ අපේ පන්ති අය නෙවෙයි සාමාන්‍ය ජනතාවගේ සැදුම්ලත් පක්ෂ නෙවෙයි මේවා ඒව විසින් තමයි අපිව පාලනය කරේ. ඒ නිසා දැන් මේ අපේ උන් අපිව පාලනය කරද්දී අපේ අය අපිව පාලනය කරද්දී මහ ජනතාවගේ සාමාන්‍ය දූපතුන්ගේ පක්ෂයක් වෙච්ච ජනතායන්තුර නායකත්වයේ දෙන ජාතික ජන බලවේග ආණ්ඩුවකින් අපිව පාලනය වෙද්දී තත්වයන්ගේ මූලික වෙනසක් වේ. ආර්ථික තත්වයන්ගේ දේශපාලන තත්වයන්ගේ සමාජ ජීවිතයේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ ගැටලු වල පැහැදිලි වෙනසක් අපේක්ෂා කරා. නමුත් අපිට දැන් ඊටාම පැහැදිලි යථාර්ථයකට අපිට මුහුණ දෙන්න වෙලා තිනවා. බොහොම තිත්ත යථාර්ථයකට. ඒ තමයි දැන් අද වෙනකොට මේ අයත් පැරණි වැඩපිළිවෙලම පැරණි රනිල් වික්‍රමසිංහ එදා 2024 නවත්තපු තැන ඉඳන් ඉස්සරහට ගෙනියමින් ඉන්න ආර්ථිකය. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තිත්ත බෙහෙත් වට්ටෝරුව බලහත්කාරයෙන් ජනතාවට පොවමින් ඉන්නවා. ඒ ඉන්දියානු ආධිපත්‍යයට ඇමරිකානු ආධිපත්‍යයට යටත් වීමේ දේශපාලන ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙනියමින් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ කිසිදු බලාපොරොත්තුවක් ඇති කරගන්න ඉඩ නොදී ත්‍රස්තවාදී මර්ධන පනත අහෝසි කරනවා වෙනුවට නවීකරණය කරපු ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ PSTA පනතක් දැන් අලුතෙන් ඉදිරිපත් කරමින් සිටිනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අපොසරයක් අර ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ වකවාණු වල ගේන්න හදපු අධ්‍යාපනයේ අසමානතාවය නීතිගත කරන සාමාන්‍ය පොදුමහ ජනතාවගේ සාතිශය බහුතරයක් වෙච්ච දරුවන්ට අධ්‍යාපනයේ අවස්ථා අහිමි කරන අධ්‍යාපනයේ අසමානතාවය නීතිගත කරන ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් ඊටමත් සුපිරි ධනේශ්වරයේ අවශ්‍යතාවයට විතරක් ඔවුන්ගේ අනුදැනුමට අනුව සකස් කරපු අධ්‍යාපන වැඩපිළිවෙලත් ඉදිරිපත් කරමින් සිටින නිසා දැන් මේ උන්ගේ පාලනය වෙනුවට අපේ උන්ගේ පාලනය ආවයි කියලා අපේ රටේ ජනතාවට වෙනස් අත්දැකීමක් සාධනීය අත්දැකීමක් ප්‍රගතිශීලී අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව නැති වෙලා තියෙනවා. මෙන්න මෙහෙම වෙලාවක තමයි අපි මෙවර 4 වෙනි ජාතික සමුළුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවත්වන්නේ. ඒ නිසා අපි හිතනවා අපිට මේ අවස්ථාවේදී විශාල වගකීමක් තියෙනවා. මොකද දැන් මේ සියලුම දේශපාලන කණ්ඩායම් එකම දේශපාලන ප්‍රවාහයක් තුළට ඇතුළත් වෙමින් ඉන්නේ. මේ සියලු දේශපාලන කණ්ඩායම් එකම ධනේශ්වර දේශපාලන ප්‍රවාහයකට ඇතුල් වෙලා තියෙනවා. මේගොල්ලෝ අද වෙනකොට ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය අතින් වෙනසක් නැහැ. ඒ නිසා තමයි පාර්ලිමේන්තුව අපිට නිතරම ඇහෙන්නේ මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරද්දී පැරණි පාලනයේ හිටපු සියලු දෙනාම එකවන්ව නැගී ඉඳලා කියන්නේ මේ අපි කියපුව තමයි ඕගොල්ලෝ කරන්නේ. මෙන්න අපේ වැඩපිළිවෙල ඕගොල්ලෝ ඉස්සරහට යනවා. අපේ කලිසම ඇඳගෙන ඕගොල්ලන්ගේ වගේ ඇඳගෙන යනවායි කියලා බොහොම හාස්‍යජනක විවේචන කරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මොකද ඒ වැඩපිළිවෙලම කරගෙන යන නිසා. ඒ නිසා අපිට හිතෙනවා මේ ජනතා බලාපොරොත්තු අපේක්ෂාවන් සුන් කරපු මේ නව ආණ්ඩුවේ මේ ප්‍රවේශයට එරෙහිව ජනතාවත් එක්ක ජනතාව බලමුළු ගන්වන්න ජනතාවට නායකත්වය දෙන්න ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ජනතාවගේ බලය සහතික කරන ආණ්ඩුවක් හදන්න අපි ඉස්සරහ තියෙන අභියෝගයන් කවරදාටත් වඩා ඉස්සරහට වෙලා තියෙන නිසා අපි හිතනවා මෙවර 4 වෙනි ජාතික සමුළුව මේ පවත්වන වෙලාව අතිශය තීරණාත්මක වෙලාව. ඒ වගේම අපි දන්නවා දැන් මේ
ජවිපේ නායකත්වයේ දෙන ජාතික ජනබලවේග කණ්ඩායම අද වෙනකොට ක්‍රමානුකූලව තවත් එක් ධනේශ්වර පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් තියෙනවා. අර කියන ප්‍රභූ නිර්පභූ වෙනස්කම් ඔක්කොම තියෙද්දි ප්‍රභූ නිර්ප්‍රභූ වෙනස්කම් ඔක්කොම තියෙද්දි අපිට පේනවා මේ නිර්පභූ තනන්තරයත් අනුගමනය කරමින් ඉන්නේ අර පරණ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පරණ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති වෙනකොට පරණ ප්‍රජාතන්ත්‍රවාදී අහෝසි කිරීමේ ප්‍රතිපත්ති වෙනකොට අර පරණ විදේශ ප්‍රතිපත්තිය වෙනකොට අපිට පේනවා මේකේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම මේ ඉහළ සුපිරි ධන කුවේරයෝ අර ජාවාරම්කාර චෞර ධනපති වලල්ල ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගය අරුණාම ආර්ථික දේශපාලන ක්‍රියාමාර්ගය අරුණාම වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට පේනවා මේගොල්ලන්ගේ වැඩපිළිවෙල අද වෙනකොට ධනේශ්වර ආණ්ඩුවක වැඩපිළිවෙලක් ඒ වගේම ධනේශ්වර පක්ෂයක ක්‍රියාකාරීත්වයක් අපිට මේක ඇතුලේ පේනවා. ඒ නිසා ජවිපේ නායකත්වයේ දෙන ජාතික ජනබලවේගය අද වෙනකොට ක්‍රමානුකූලව තවත් එක ධනේශ්වර පක්ෂයක් ලෙස රූපාන්තරණය වෙමින් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සියලුම දේශපාලන කණ්ඩායම් සියලුම දේශපාලන ප්‍රවාහයන් අද වෙනකොට එකම ධනේශ්වර ධාරාවක ගඟේ පහළට ගහගෙන යමින් තියෙද්දි උඩුගම්බලා පීනන වාමාංශික දේශපාලන වැඩපිළිවෙලකට අපිට නායකත්වය දෙන්න සිද්ධ වෙලා තියෙනවා. උඩුගම්බලා යන මේ සමස්ත ප්‍රවාහයට එරෙහි මේ සමස්ත විනාශකාරී ප්‍රවාහයට එරෙහි පුදුමහ ජනතාවගේ හිස්මතින් මේ යන මේ සමස්ත ධනේශ්වර දේශපාලන ප්‍රවාහයට එරෙහි දවන්ත උඩුගම්බලා පීනීමක් තියෙනවා. අපි හිතනවා ඒ තමයි වාමාංශික ව්‍යාපාරයේ අද දවසේ වගකීම. අපි මේ හතරවෙනි සමුළුව පවත්වන වෙලාවේ අපි මේ රටේ වැඩ කරන ජනතාව, පොදුමහ ජනතාව, කම්කරුපන්ති ජනතාව, ගොවි ජනතාව, දීවර ජනතාව, ස්වයං රැකියා කරන ජනතාව, සුළු ව්‍යාපාරිකයෝ මේ කියන අපේ සමාජයේ සාතිශය බහුතරයක් වෙති ජනතාව ඉදිරියේ අපේ ශපථ කරමින් කියා සිටින්නේ ඒ විකල්ප වැඩපිළිවෙල විකල්ප ධාරාවේ මේ සමස්තය ගංග පහළට ගලාගෙන යමින් තියේදී ඒ උඩුගම්බලා පීනන ඒ විකල්ප ධාරාවට නායකත්වයේ දීම සඳහා විකල්ප වාමාංශික වැඩපිළිවෙලට නායකත්වයේ දීම සඳහා අපි සූදානම්. අපි හිතනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අපිට හැකියාව තියෙනවා. අපි ඉදිරි වසර කිහිපය තුළ ඒ හැකියාව සහිත පක්ෂය අපි ගොඩනගනවා. ඒ හැකියාව සහිත ව්‍යාපාරය අපි ගොඩනගනවා මහජනතාවගේ සහභාගීත්වයත් එක්ක. අනිත් කාරණේ තමයි දැන් මේ තියෙන තත්වයට එරෙහිව අපිට අලුත් වාමාංශික වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අපි මේක අඳුරගන්නේ නූතන වාමාංශික වැඩපිළිවෙලක් අද දවසේ අපිට අවශ්‍ය වෙලා තියෙනවා. අද දවසේ අභියෝගය නූතන වාමාංශයක් ගොඩනැගීම. ඒක ජාතිකවත් එහෙමයි, ජාත්‍යන්තරවත් එහෙමයි. ඔයගලන්ට පේනවා අද වෙනකොට ජාත්‍යන්තරව මතුවලා තියෙන තත්ත්වය එක්සත් ජනපද අධිරාජ්‍ය වාදයේ වියරු වැටිලා තමුන්ගේ බිඳ වැටෙමින් යන ආර්ථික අර්බුදය මකා ගන්න. තමුන්ගේ බිඳ වැටෙමින් යන ලෝක ආධිපත්‍යය මකා ගන්න. ඔවුන් සහ චීනය, රුසියාව, යුරෝපය අතර තියෙන මේ ප්‍රතිවිරෝධය, ඔවුන් අතර තියෙන මේ ගැටුම මකා ගන්න තමුන්ගේ යුද බලය මැදිහත් කරන වියරු උත්සාහයෙන් අපිට පේනවා මේක ඇතුලේ තියෙන්නේ ගැඹුරු පත්ලේම තියෙන්නේ මේ ආර්ථික අර්බුදය. ඉතින් මේ ආර්ථික අර්බුදයේම ප්‍රකාශනයක් එක්තරා ආකාරයකට අපේ රටෙත් තියෙනවා, ලංකාවෙත් තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ ධනවාදයේ තවදුරටත් සමාජයට සාධාරණත්වයේ ගේන්න සමත් නැහැ. සමාජයට ජයග්‍රහණ ගේන්න සමත් නැහැ. ජන ජීවිතය ඔසවා තබන්න සමත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් විකල්පය ලෙස මේ තවදුරටත් බිඳ වැටෙමින් යන ජාතික වශයෙන් බිඳ වැටෙමින් යන ජන ජීවිතය ලෝක මට්ටමින් බිඳ වැටෙමින් යන මේ පොදුමහ ජනතාවගේ ජන ජීවිතය බිඳ වැටෙමින් යන මේ අර්බුදකාරී තත්ත්වය මගහරවා ගන්න නම් නූතන වාමාංශිකයන් අවශ්‍යතාවය ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් තියෙන වෙලාවක්. ඒ නිසා අපි හිතනවා සමානාත්මතාවය සාධාරණත්වය තහවුරු කරන ජනතාවාදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන නූතන වාමාංශිකයේ අවශ්‍යතාවය අපි ඉස්සරහා තියෙනවා. ඒක පැහැදිලිවම විද්‍යාත්මක වැඩපිළිවෙලක් මත පදනම් වෙන්න ඕනේ. ලෝකයේ තියෙන වර්ධනයන් සම්බන්ධ පැහැදිලි අවබෝධයකින් මේ වැඩපිළිවෙල සකස් කරන්න ඕන. ලෝකයේ තියෙන ආර්ථික තත්ත්වයන් ආර්ථික ප්‍රවණතා පිළිබඳ අවබෝධයකින් මේ වැඩපිළිවෙල සකස් කරන්න ඕන. හැබැයි ඒ වගේම ඒක සමානාත්මතාවය ඒ වගේම සාධාරණත්වය ජනතාවාදයේ පදනම් කරගත්තු වැඩපිළිවෙලක් බවට පත් වෙන්නේ. එවැනි නූතන වාමාංශික වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමේ හැකියාව අපි ඉස්සරහා තියෙනවා. ඒ නිසා අපි හිතනවා මේ හතරවෙනි ජාතික සමුළුවේදී අපි ඒ සම්බන්ධ ආරම්භක ප්‍රවේශයන් ගන්න නියමිතයි. ඒ නිසා අපි මේ හතරවෙනි ජාතික සමුළුව ලෝකයේ පුරාම නූතන වාමාංශයක ජයග්‍රහණය ලබා දීමේ ආරම්භක පියවරක් ලෙස ලෝකයේ
වැඩ කරන ජනතාව නියෝජනය කරන වාමාංශික ව්‍යාපාරවල නියෝජනයක් සහිතව කලාපේ වාමාංශික ව්‍යාපාර නියෝජනයක් සහිතව ඒ නූතන වාමාංශයේ ගොඩනැගීමේ ඒ වැඩපිළිවෙලට නායකත්වයේ දීමේකට ආරම්භයක් ගැනීමේ අවස්ථාවක් ලෙස අපි මෙවර සමුළුව හඳුනාගත යුතුයි. එතකොට දැන් හැමදාම මේ කියවෙන කතාවක් තමයි දැන් මේ ඔයගලන්ට බලය ගන්න පුළුවන්. ඔයගලන්ට බලය ගන්න පුළුවන්ද? බලය ගන්න පුළුවන් ව්‍යාපාරයක් හදන්න පුළුවන්ද? ඉතින් මේ කාරණේම එක කාලයකදී අහුව ජනතා ඇක්තු පෙරුම. ජනතා ඇක්තුරුන පහුගිය ආසන්න කාලයේ මේ මැතිවරණ වලින් ජයග්‍රහණ ලබන්න ආසන්න කාලය වෙනකල්ම මේ ජනතා ඇක්තුරුන්ට උසුළු විසුළු කරේ 103 පක්ෂය කියලා. ඒතර මේ 103 පක්ෂය රටේ මතුවෙච්ච දේශපාලන අර්බුද ඒවත් එක්ක මතුවෙච්ච අරගලය මහජන නැගිටීම මේ කියන තත්ත්වයන් එක්ක සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වුණ ඒ අවස්ථාවේ ඒගොල්ලන්ට පුළුවන් වුණා ආණ්ඩුවක් හදන්න. හැබැයි අපි දන්නවා දැන් මේ අපි කලිනුත් කතා කරේ මේ ගෙවිච්ච අවුරුදු එකමාරට ආසන්න කාලය ඇතුළත ඒ ලැබිච්ච අවස්ථාව පාවිච්චි කරගෙන නැහැ ජනතා ජයග්‍රහණ ලබා ගැනීම සඳහා. ඒක නැවත සැරයක් පරණ පාරේ යන්න මේක පාවිච්චි වෙලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා අපි දැන් ඒ ජනතාවගේ බලය තහවුරු කිරීමේ ඒ අවස්ථාවට අපි ලෑස්ති වෙමින් ඉන්නේ. ඒ නිසා අපිට මැතිවරණවලදී ඡන්ද කොච්චර තියෙනවද කියන එක අපි එච්චර අපි සලකන්න අවශ්‍ය නැහැ. අපිට මේ මෑත කාලින අත්දැකීමම තියෙනවා කොහොමද ඒවා විවිධ තත්ත්වයන් තුළ විවිධ දේශපාලන මොහොතවල වල වෙනස් වෙන්නේ කියන අත්දැකීම අපිට තියෙනවා. ලෝකෙත් එවැනි අත්දැකීම් තියෙනවා. ලංකාවේ ඉතිහාසෙත් එවැනි අත්දැකීම් තියෙනවා. මෑත කාලින ඉතිහාසයත් ඒ අත්දැකීම් අපිට සපයලා තියෙනවා. ඒ නිසා අපි හිතනවා ඒ බලය ගැනීමට සූදානම් කරපු පක්ෂය අපි ගොඩනගන්න ලෑස්ති. ඒ බලය සඳහා පක්ෂය පන්තියට බලය ලබා ගැනීම සඳහා මේ පක්ෂ නිර්මාණය කිරීමේ වගකීම අපි දරන නිසා මේක අපි කල්ප කාලාන්තරයක් ඈත අනාගතයට බාර දෙන්න බලාපොරොත්තුවක් නැහැ. තවත් අනාගත පරපුරක් වෙනුවෙන් අපේ වගකීම ඉදිරි කර යන්න අපේ බලාපොරොත්තුකුත් නැහැ. නිසා අපි හිතනවා ඉදිරි කෙටි කාලය ඇතුළත ජනතාවගේ බලය තහවුරු කිරීමේ දේශපාලන වැඩපිළිවෙළ සහිත දේශපාලන නායකත්වය දෙන්න අපි සූදානම්. අපි මෙවර සමුළුවේදී අපි සපත කර සිටින්නේ ඒ බලය ගොඩනැගීමේ ආරම්භක පියවර තහවුරු කරන්න. ඉතින් දැන් සාමාන්‍ය ජනතාව තුළ ජනප්‍රිය ලෙස එදිනෙදා කතාබහේ මතුවෙන ගැටලු තියෙනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා දැන් මේ අර මං කලින් කිව්ව කාරණේ මොකද්ද? උන් අපිව පාලනය කරා. උන් කිව්වේ අර ප්‍රභූ තන්ත්‍රය. අර සේනානායකලගෙන් ආටිගලලගෙන් පටන් අරගෙන ජයවර්ධන වික්‍රමසිංහලා රත්වත්ලා බණ්ඩාරනායකලා මෙහෙම ගිහින් අන්තිමේ රාජපක්ෂලා දක්වා මේ රට පාලනය කරපු මේ ප්‍රභූ තන්ත්‍රය උන් තමයි අපිව පාලනය කරේ. දැන් අපේ උන් පාලනය කරමු. දැන් අපේ උන් පාලනය කරද්දී අපිට කලින්ට වඩා වෙනසක් සිද්ධ වෙයි. මොකද අපේ උන් දන්නවා අපි ගැන. අපේ හෘද ස්පන්දනය දන්නවා. අපේ ආර්ථික ප්‍රශ්න දන්නවා. අපේ සමාජ ජීවිතයේ ගැටලු දන්නවා. ඒ නිසා ඒගොල්ලෝ අපි සම්බන්ධයෙන් යහපත් ක්‍රියාමාර්ග ගනි, සාධනීය ක්‍රියාමාර්ග ගනි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව ඉතා බරපතල ලෙස අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා දැන් ජනතාව තුළ විශේෂයෙන් මේ පහුගිය 2024 ජනාධිපතිවරණයේදී ඊට පස්සේ මහමැතිවරණයේදී විශේෂයෙන් මේ ආණ්ඩුව ගැන විශ්වාස කරලා ශාල ජනවරමක් දීලා ඉතිහාසයේ පළවෙනි වතාවට තනි පක්ෂයක් ලබාගත්තු ඉහළම පාර්ලිමේන්තු ජයග්‍රහණය ලබන තරමේ ජයග්‍රහණයක් ලබා දීලා තියෙන තත්ත්වයක් ඇතුළේ මේ ආණ්ඩුවට 3/2 බලය ජනාධිපති බලය තියෙන තත්ත්වයක් ඇතුළේ කිසිදු සාධනීය ආර්ථික හෝ දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට බැරි වෙලා තියෙන උබතෝ කෝටිකයට මේ රටේ ජනතාව මුණ දෙලා තියෙනවා. අපි මොකද කරන්නේ? අපි දැන් කාවද විශ්වාස කරන්නේ? අපි පාලනය කරන කාලේ උන්ගේ එක කණ්ඩායම් දිහා බලාගෙන හිටියා. පක්ෂවල නම් බැලුවා, චරිතවල නම් බැලුවා, ජනාධිපතිවරුන්ගේ නම් බලලා ඡන්ද දුන්නා. නමුත් අවසානයේදී ඒ සියලු දෙනාම අපිව අතරමං කළා. ඊට පස්සේ දැන් අපේ උන්ට ඡන්ද දුන්නා. දැන් අපේ උන් ඉතාම කෙටි කාලයක් තුළ අවුරුදු 5ක් යන්න ගියේ නෑ. අවුරුදු 2ක් සම්පූර්ණුනේ නෑ. යන්තම් අවුරුදු 1මාරක් සම්පූර්ණ ආසන්න කාලයක් තියෙද්දී ජනතා විරෝධී ක්‍රියාමාර්ග රැසක් අරන් තියෙනවා. ඒතර දැන් ජනතාව ඉස්සරහා තියෙන ඔබතෝ කොටිකේ තමයි අපි දැන් මොකද කරන්නේ? අපට තියෙන උත්තරේ මොකද්ද? ආපහු තවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන, තවත් යෝජනා ඉදිරිපත් කරන, තවත් රසවත් කතා කියන,
සමානාත්මතාවය ගැන කියන එහෙම නැත්නම් සාධාරණත්වයේ තියෙන කණ්ඩායමක් ගැන අපි කොහොමද විශ්වාස කරන්නේ? මෙන්න මේ ප්‍රශ්න ජනතාව ඉස්සරහා තියෙනවා. අපි මේ ජනතාවට කියන්නේ ඇත්ත එක පැත්තකින් අවසරයක් පරද්දපු, පළවා හැරපු, පන්නපු උන්ව ආයෙ ගේන්න ඕන නැහැ. මොකද ඒගොල්ලන්ව අපි හොඳට අත්දැක බලලා තියෙන අවුරුදු 70ක් පුරා. 70ක් පුරා අපි හොඳට අත්දැක බලලා තියෙන විශේෂයෙන් 77න් පස්සේ දශක 5කට ආසන්න කාලයක් මේගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති අපේ ජීවිතවලට මොනවද කරේ කියලා අපි අත්දැක්කා. විශේෂයෙන් 2022 රට බංකොලොත් භාවයට පත් කරන්න මේගොල්ලෝ ගෙනිච්ච ආර්ථික ප්‍රතිපත්ති දේශපාලන ප්‍රතිපත්ති කොහොමද ඉවහල් වුනේ කියලා අපි දැක්කා. ඒ නිසා තමයි අපි අරගලයක් කරලා ඒගොල්ලන්ව පැන්නුවේ. ඒ නිසා ආයේ ඒගොල්ලන් ගෙන්න ගන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ දැන් කැසකවමින් ඉන්නවා අපව වෙන්න. නමුත් ඒගොල්ලන්ව ආපහු ගෙන්න ගන්න අවශ්‍ය නැහැ. හැබැයි දැන් මහත් බලාපොරොත්තු තියාගෙන ආපු අපේ වුණුත් මෙහෙම කරනවා නම් දැන් කාවුද විශ්වාස කරන්න කියන ඔබතෝ කෝටිකේ ජනතාව ඉදිරියේ තියෙනවා. ඒ නිසා අපි වුන්ට කියන්නේ අපි මේ ජනතාවට කියන්නේ අපි ඉල්ලන්නේ වැඩපිළිවෙලක් පිළිබඳ විශ්වාසය තියන්න. කියන කතා නෙවෙයි, ඉදිරිපත් කරන ප්‍රකාශ නෙවෙයි. එක පැත්තකින් ඒවා තර්කානුකූලද කියලා බලන්න. ඒ තර්කානුකූල දේවල් කරන්න පුළුවන්ද කියලා තාර්කිකව කල්පනා කරන්න. හැබැයි ඒ වගේම ඒක වැඩපිළිවෙලක් බවට පත් කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්න. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය යෝජනා කරන්නේ එවැනි ප්‍රායෝගික වැඩපිළිවෙලක්. අපි කියන්නේ ඕගොල්ලෝ ඔහොම ඉන්න අවුරුදු 5කට සැරයක් ඊගාව අවුරුදු 5ේදී මේ අවුරුදු 3මාර ගෙවුණෙන් පස්සේ අපිව බලයට පත් කරලා බලන්න කියලා නෙමෙයි අපි කියන්නේ. අපිත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදමු කියලා අපි කියන්නේ. ඔබලාගේ බලය, මහජන බලය, වැඩ කරන ජනතාවගේ නායකත්වයෙන් යුතු මහජන බලය සක්‍රීය ලෙස ආණ්ඩුකරණයට සම්බන්ධ වෙන දේශපාලන වැඩපිළිවෙලකුයි අපි යෝජනා කරන්නේ. අපි කියන්නේ නෑ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපිව බලයට පත් කරන් පස්සේ ප්‍රශ්න ලේසියෙන් විසඳන්න පුළුවන් කියලා. අපි කියන්නේ මහ ජනතාවත් එක්ක, පොදු ජනතාවත් එක්ක වැඩ කරන ජනතාවගේ නායකත්වයෙන්, ගොවි ජනතාවගේ අනිකුත් සියලුම බහුතර ජනතාවගේ නායකත්වයෙන් සංවිධානය වෙච්ච ජනතාවගේ නායකත්වයෙන් ගම් මට්ටමින්, වීදි මට්ටමින්, නගර මට්ටමින්, විශ්වවිද්‍යාල මට්ටමින්, වැඩපොළ මට්ටමින්, කර්මාන්තශාලා මට්ටමින්, දීවර තොටුපොළවල් මට්ටමින් සංවිධානය වෙච්ච, සක්‍රීය වෙච්ච, අඛණ්ඩවේ සක්‍රීයත්වයේ තියාගන්න සතිපතා රැස් වෙන තීන්දුව తీරන ගන්න ජාතික දේශපාලන තීන්දුව తీරන වලට මැදිහත් වෙන ප්‍රාදේශීය දේශපාලන තීන්දුව తీරන වලට මැදිහත් වෙන ආර්ථික යෝජනා ඉදිරිපත් කරන ජනතා විරෝධී ආර්ථික දේශපාලන යෝජනා ප්‍රතික්ෂේප කරන ක්‍රියාකාරීත්වයක් අඛණ්ඩව පවත්වගෙන යන මහජන සභා ව්‍යුහයන් වලින් සක්‍රීය වෙච්ච බලවේගයක් එක්ක අපි ආණ්ඩු බලය ගමු. එතකොට පක්ෂයක් විතරක් නෙවෙයි ආණ්ඩු බලය ගන්නෙ. පක්ෂයක් විතරක් නෙවෙයි මහ ජනතාවගේ බලයත් ඒකේ අඛණ්ඩව රැඳී තිබෙනවා. මහ ජනතාවගේ බලයත් ඒක තුල ක්‍රියාත්මක වෙනවා. අන්න එවැනි වැඩපිළිවෙලක් තමයි අපි මේ 4 වෙනි ජාතික සමුළුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතාව ඉදිරියේ තියන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ලංකාවේ ජනතාවට විතරක් නෙවෙයි අපේ විදේශ නියෝජිතයොත් එක්ක කරන සාකච්ඡාවක් ඇතුලේ අපේ මේ නූතන වැඩපිළිවෙල, නූතන වාමාංශයේ වැඩපිළිවෙල, නූතන වාමාංශයකට ජනතාවත් එක්ක ජනතාව සහභාගී කරගෙන ඒ බලය ගන්න වැඩපිළිවෙල අපි ලෝකෙටම ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා ලෝකෙම විනාශයේ මුවවිට තියෙන්නේ. 3 වෙනි ලෝක යුද්ධයක ඊටාම ආසන්න තත්වයක් තියෙන්නේ. හැම කෙනා අතේම න්‍යෂ්ටිකාවි. අද වියරු වැඩිච්ච අධිරාජ්‍යවාදය ඒක ඇවිල්ලා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා මේ වියරු වැඩිච්ච අධිරාජ්‍යවාදයේ බිඳ වැටිච්ච අධිරාජ්‍යවාදී අර්බුදයේ ප්‍රකාශකයා. ඒ නිසා අද වෙනකොට ලෝකේ පුරාම යුද්ධ. ඒ නිසා අපි හිතනවා ලංකාව විතරක් නෙවෙයි ලෝකේ පුරාමත් මේ තියෙන තත්වයට මුහුණ දීම සඳහා අපිට නව වැඩපිළිවෙලක් අවශ්‍යයි. අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ජන බලය සහිත ආණ්ඩුව අවශ්‍යයි. ජන බලය සක්‍රීයව තියෙන ආණ්ඩුව අවශ්‍යයි. අවුරුදු 5කට සැරයක් ඡන්දෙ දීලා පැත්තකට වෙලා ඉන්න ජනතාවක් වෙනකොට අවුරුදු 5 පුරා සක්‍රීය වෙන ජන බලයක් අවශ්‍යයි. ඒකට ජන බල ව්‍යුහයන් අවශ්‍යයි. ඒ ජන බල ව්‍යුහයන් කොහොමද ගොඩනගන්නේ? කොහොමද ඒවා සක්‍රීයත්වයට ගේන්නේ? කොහොමද ඒක අඛණ්ඩව තමුන්ගේ දේශපාලන භාවිතේ පවත්වාගෙන යන්නේ කියන වැඩපිළිවෙලත් එක්ක තමයි මෙවර අපි 4 වෙනි ජාතික සමුළුව සුගතදාස ක්‍රීඩාංගණයේදී පවත්වන්නේ. ඒ පවත්වන්නේ මේ නූතන වාමාංශයේ බලය ලබා ගැනීමේ මේ වැඩසටහනත් එක්ක. එතකොට අද අපි දන්නවා දැන් මේ සමුළුව එක පැත්තකින් පන්තියට බලය ගන්නත් ඒ බලය ගැනීම සඳහා සුදුසු පක්ෂය පන්තියට නායකත්වය දෙන්න පුළුවන් පක්ෂය නිර්මාණය කිරීමේ ගුණාත්මක පියවරක් ඉදිරියට තබන සමුළුවක්. ඒ වගේම මේක ජනතාවගේ
දේශපාලන ක්‍රියාකාරීත්වයේ සක්‍රීයව පවත්වා ගැනීමෙන් නව දේශපාලන වැඩපිළිවෙලක් නූතන වාමාංශික දේශපාලන වැඩපිළිවෙලක් සහිතව ජනබලය තහවුරු කරන සමුළුවක්. ඒ වගේම මේක අධිරාජ්‍ය විරෝධී සමුළුවක්. මේක අද අධිරාජ්‍ය විරෝධී සමුළුවක් කියලායි අපි කියන්නේ. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අද වෙනකොට අධිරාජ්‍යවාදයේ විවුරු වැටිලා ලෝකේ පුරාම යුද්ධ නඩත්තු කරමින් ඉන්න වෙලාවක්. එක පැත්තකින් මැද පෙරදිග ඊශ්‍රායලයට ආශිර්වාද කරමින් ඊශ්‍රායලය හරහා ඇමරිකානු එක්සත් ජනපදය පලස්තීනයේ සමතලා කරමින් ලෝක සිතියමින් ඉවත් කරමින් අහිංසක දරුවන් දසදහස් ගණනින් ඝාතනය කරමින් මැද පෙරදිග ලෝක සිතියම වෙනස් කරන්න උත්සාහ කරනවා. මැද පෙරදිග තියෙන තෙල් ගෑස් වල අධිකාරිය ඒ ආධිපත්‍ය යලිත් වතාවක් ඇමරිකා එක්සත් ජනපදයට තහවුරු කරගන්න විවෘත උත්සාහයක යෙදෙන වෙලාවක්. ඉරානයට එරෙහිව මැද පෙරදිග තවමත් ඇමරිකාවට එරෙහිව කටයුතු කරන්න යම් ප්‍රමාණයකට හෝ උත්සාහයක් දරන රටක් හැටියට ඉරානය මුළුමනින්ම සමතලා කරලා දාන්න ඉරානය ලෝකසිතීමෙන් ඉවත් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණ සකස් කරී තියෙන වෙලාව. අනිත් පැත්තෙන් ඉදිරි වසර 20 දී ලෝකයේ ආර්ථික බලය සහතික කරන ඛනිජ නිදි වල අයිතිය තහවුරු කර ගැනීම සඳහා වියරි උත්සාහයක යෙදෙන වෙලාව. එක පැත්තකින් යුක්‍රේන යුද්ධය යුක්‍රේනයේ දිගහැරෙන අහිංසක යුක්‍රේනියානු ජනතාව දසදහස් ගණනින් මිය යන මේ නේටෝවයි රුසියාවයි අතර තියෙන යුද්ධය ඇමරිකා එක්සත් ජනපදයයි රුසියා අතර තියෙන යුද්ධය ඇතුලේ තියෙන්නේ මොකද්ද? මේ ඇතුලේ තියෙන්නේ නැගෙනහිර යුරෝපයේ පුරා තියෙන ඛනිජ නිදිවල ආධිපත්‍ය තහවුරු කරගන්න. ඊයේ පෙරේදා යුක්‍රේනයේ ජනාධිපති ඇමරිකාවේ දවල මන්දිරයට ගිහිල්ලා යුක්‍රේනයේ ඛනිජ නිදිවල අයිතිය පැවරුවා ඇමරිකානු සමාගමට. ඒතර අපිට පේනවා මේ මොකද්ද මේ යුද්ධවල පිටිපස්සේ තියෙන්නේ තමුන්ගේ බිඳවැටෙමින් යන ආර්ථිකයත් ඒ ආර්ථික ආධිපත්‍ය නැවත තහවුරු කර ගැනීම. ඊයේ පෙරේදා වෙනිසුලාවේ ජනාධිපති මදුරෝ පැහැරගෙන ගියා. කියුබානු සෙබළුන් සටන් කරා. වෙනත් රටක ජනාධිපතිවරයෙක් ආරක්ෂා කරගන්න මිය ගියා. අපි දැක්ක රාහුල් කාස්ට්‍රෝ ඒ වීරයන්ට ගෞරව දක්වනවා කියුබාවේදී. නමුත් අද වෙන මොකද වෙලා තියෙන්නේ? ජාත්‍යන්තර නීති තඹ සතේකට ගණන් ගන්න නැතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය පඹේ කුසේ සලකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කිසිදු බලයක් නැති බව ලෝකෙටම පෙන්වමින් තමුන්ට හිතු හැටියට තමුන්ගෙන් ගිලිහි ගිය ලතින් ඇමරිකානු ආර්ථික ආධිපත්‍ය අලි තහවුරු කර ගැනීම සඳහා වියරි උත්සාහයක යෙදෙන වෙලාවක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදී. ඒ නිසා මේක පැහැදිලිවම මේ සමුළුව අපි මේ හතරවෙනි ජාතික සමුළුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවත්වන ජාතික සහ ජාත්‍යන්තර වාමාංශික දේශපාලන කණ්ඩායම් එකට එකතු වෙලා මේ පවත්වන මේ සමුළුව පැහැදිලිවම අධිරාජ්‍යවාදයේ පරාජය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන සමුළුවක් බවට පත් වෙනවා. අපි දන්නවා අධිරාජ්‍යවාදය පරද්දන්න බෑ අපිට තනියම. ඒ සඳහා අපිට ජාත්‍යන්තර සහෝදරත්වය අවශ්‍යයි. ජාත්‍යන්තර මිත්‍රත්වය අවශ්‍යයි. ජාත්‍යන්තර වාමාංශික ප්‍රගතිශීලී කණ්ඩායම් එක්ක සහයෝගය අවශ්‍යයි. ඒ සහයෝගය ලබාගෙන මේ සමුළුව අධිරාජ්‍ය විරෝධී දේශපාලන වැඩපිළිවෙලක් සකස් කිරීමේ සමුළුවක් බවට පත් වෙනවා. එතකොට තව පැත්තකින් ඒගොල්ලෝ දන්නවා දැන් පහුගිය මේ ආණ්ඩුව බලයටපත් වෙච්ච ගමන්ම අප්‍රේල් 5 වෙනිදා 2025 මෝදී අගමැතිතුමා අනුර දිසානායක ජනාධිපතිවරයාගේ කරේ අත දාගෙන ගිවිසුම් 7ක් අත්සන් කළා. තාමත් මේ ගිවිසුම් නිල වශයෙන් රට ඉදිරිපත් කළා නැහැ. පාර්ලිමේන්තුව දන්නේ නැහැ, කැබිනට් එක දන්නේ නැහැ, රටේ ජනතාව කොහොමද දන්නේ. ඉතින් ඒවේ තියෙන්නේ ආරක්ෂක ගිවිසුම් ලංකාවේ බලශක්ති ඒකාධිකාරය ඉන්දියාව ඉස්සරහා දනනමන ගිවිසුම් ලංකාවේ ඖෂධ ස්වාධීනත්වය මුළුමනින්ම ඉන්දියානු සමාගම් වලට පවරන ගිවිසුම් පැහැදිලිවම ඉන්දියානු ආධිපත්‍ය ඉන්දියානු විජිතකරණයට ලංකාව ගොදුරු කරන ගිවිසුම්. අපි මේ ගැන එදා 2023 මැයි දින රැස්වීමේදී අපි මේ ගැන කිව්වා ඇමරිකන් ඉන්දියන් විජිතකරණයට එරෙහිව අපි සූදානම් වෙන්න ඕන කියලා. දැන් ඔන්න පේනවා. දැන් අපිට පේනවා ඉන්දියාව කොහොමද ඉන්දියාවේ මෝදී තමුන්ගේ ආධිපත්‍ය තමුන්ගේ ව්‍යාප්තවාදී උමනාවන් තමුන්ගේ විජිතකරණ ප්‍රතිපත්ති කොහොමද අනුර දිසානායක ජනාධිපතිවරයා හරහා මේ ආණ්ඩුව හරහා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. ඒතර අපිට පේනවා දැන් මේ කලාපයේ බොහොම උණුසුම් තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉන්දියාව රුසියාවත් එක්ක තෙල් ගනුදෙනු කරා. දැන් ඔන්න ආපෝසරයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලහත්කාරය මත දැන් රුසියාවත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ආපෝසරයක් ඉන්දියාවෙන් තෙල් ගන්න කැමති වෙලා. ඉතින් අපි දන්නවා මේ කලාපයේ ඉන්දියාවයි චීනය අතර බරපතල ගැටුමක් තියෙනවා. දේශපාලන ගැටුමක් තියෙනවා. දකුණු චීන මූදේ ආසියා පැසිෆික් කලාපේ
අපි දන්නවා මේ ගැටුම තියෙනවා. ඉතින් අද වෙනකොට ලංකාවේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව අපිට මතකයි ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඊට පස්සේ බලයටපත් වෙච්ච සමහර ආණ්ඩු මේ ජාත්‍යන්තර කලාපීය බලවතුන්ගේ උමනාවන්ට එහාට මෙහාට නැටුණා. ඒකේ ප්‍රතිඵල අපේ රටේ ජනතාව අත්විඳා. ඉන්දියානු හමුදා ආවා. විශාල විනාශයන් සිද්ධ වුණා. ඉතිහාසයේ මහා බරපතල සමූල ඝාතන සිද්ධ වුණා. මේ කලාපීය බලවතුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අපේ දේශපාලනය නටවන්න ගිහිල්ලා. දැන් අද වෙනකොට ඒ තත්ත්වේ නැවත සැරයක් අපිට විද්‍යාමාන වෙනවා. එක පැත්තකින් මෝදි අගමැතිවරයාගේ අඛණ්ඩ ಭಾರತ್ ක්‍රියාමාර්ගයට ව්‍යාප්තවාදී උමනාවට ඔහුගේ හින්දුත්ව රාජ්‍ය ගොඩනැගීමේ වැඩපිළිවෙලට අද වෙනකොට අනුත්සාහ නායක ඇතුළු ජාතික ජනබලවේගයන්ට නතු වෙලා තියෙන එක පැත්තකින් තවත් පැත්තකින් ඇමරිකානු බලපෑමට ඇමරිකානු තානාපතිකාරයේ බලපෑමට යට වෙලා තියෙන බව අපිට හොඳට පේනවා. ඉරානය යෝජනා කරනවා අඩු ගානට තෙල් දෙන්න. ඉරානය යෝජනා කරනවා තෙල් පිරිපහදු නොමිලේ හදලා දෙන්න. ඉරානය යෝජනා කරනවා ලංකාවට අවශ්‍ය පළතුරු අරමේ දේවල් අඩු ගානට දෙන්න. නමුත් අනුදිසානායක විජිත හේරත් මේ ආණ්ඩුව නෙවෙයි මේකට කැමැත්ත පළ කරන්නේ. මොකද තානාපති කාර්යාලයෙන් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් එන විරෝධය නිසා එක්සත් ජනපදයෙන් එන විරෝධය නිසා රාජ්‍ය තාන්ත්‍රික ස්වාධීනත්වය පවත්වා ගන්න බැරි නිවට තත්ත්වයට පත් වෙලා තියෙන එක්තරා ආකාරයකට රුකඩ ආණ්ඩුවක් ඇටවීමේ උත්සාහයක් එක්සත් ජනපදයේ තියෙනවා මේ කලාපේ චීනට එරෙහිව. ඒ වගේම ඉන්දියාවට තමගේ ආධිපත්‍යධාරී දේශපාලනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා මේ සමුළුව පවත්වන මේ වෙලාව මෙන්න මේ කලාපීය දේශපාලනය තුළ මෙවැනි තත්වයක් වර්ධනය වෙලා තියෙන මොහොතක්. ඒ නිසා මේ සමුළුව පැහැදිලිවම එක පැත්තකින් අධිරාජ්‍ය විරෝධී සමුළුවක් වෙනවා වගේම මේක මේ ඉන්දියන් ඇමරිකන් ආධිපත්‍යයට එරෙහිව විජිතකරණයට එරෙහි සමුළුවක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සමුළුව ඒ අර්ථයෙන්ුත් අපේ හතරවෙනි ජාතික සමුළුව ඒ අර්ථයෙන්ුත් අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා තවත් කාරණයකට අවධානය යොමු කරන්න ඕන. ඔයගොල්ලෝ දන්න මේ සමහර අය කියනවා මේ දැන් මේ ආණ්ඩුවේ සමහර නායකයෝ කියනෝනේ මේක මේ වාමාංශික ආණ්ඩුව නෙවෙයි කියලා. ඒගොල්ලෝ ටිකක් ප්‍රසිද්ධිය කියනවා. මම අහගෙන ජනතා එක්තුරුනේ ප්‍රධාන ලේකමුත් මේ ගැන කිව්වා මේක වාමාංශික ආණ්ඩුවක් නෙවෙයි. හැබැයි මේ රටේ මේ සමහර ජන කොටස් මේගොල්ලෝ හිතනවා මේක වාමාංශික ආණ්ඩුවක්, මේක ප්‍රගතිශීලී ආණ්ඩුවක්, මේක ජනතාවාදී ආණ්ඩුවක්, මේකෙන් යමක් කරන්න පුළුවන්, මේකෙන් යමක් කරගන්න පුළුවන්. තාමත් සමහර අය හිතනවා මේ යම්කිසි කාලයක මේකෙන් යමක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා අපි හිතනවා ඒක මුලාවක්. ඉතින් ඒ වගේම දැන් මේ ආණ්ඩුවත් කියනවා මේ අපිට මේ ගන්න වෙච්ච ආණ්ඩුව මේ බලාපොරොත්තු නොවිච්ච වෙලාවක ආපු ආණ්ඩුව. ඒ නිසා අපිට කොහොමත් IMF එකේ වැඩසටහනින් එළියට යන්න බෑ. අපි උගලගේ හිර කරලා ගියේ රනිල් වික්‍රමසිංහ අපිට ඒකෙන් එළියට යන්න බෑ. ඒ නිසා අපිට මේක කරන්න වෙනවා. අපි මේ මුල් ටික මෙහෙම ගිහලා පස්සේ හොඳ කලක් උදා කරන්න. මේ වගේ ප්‍රකාශ තියෙනවා. මේ වගේ බලාපොරොත්තුවක් සමහර ජන කොටස් වලට තියෙනවා. නමුත් ඇත්තෙන්ම ඒක ව්‍යාජයක්. ඒක සම්පූර්ණයෙන්ම ව්‍යාජයක්. අපි මොහොතකට මේ ආණ්ඩුවට එහෙම තත්වයක් උදා වුණා. ගැලවෙන්න බැරි උගලක අහු කරලා තමයි ආණ්ඩුව බලයට ගෙනාවේ, බලයට ආවේ. ඒ නිසා උගලෙන් ගැලවෙන්න බැරුව ඉන්නවා කියලා හිතුවත් දැන් මේ ආණ්ඩුව එකින් එක ගේන ජනතා විරෝධී ප්‍රතිපත්ති බැලුවාම අපිට එහෙම එකක් පේන්නේ නැහැ. ත්‍රස්තවාදී මර්ධන පනත අහෝසි කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණේ ඒ කාලේ ඉඳන් දැන් දශක ගණනාවක සිට උද්ඝෝෂණය කරන්නේ 1979 මේක එනම දවසේ ඉඳන්. විධායක ජනාධිපතිවරයා අහෝසි කරන්න කියලා එදා 1994 ජනාධිපතිවරණය පවත්වන්න කලින් චන්ද්‍රිකා අගමැතිවරයෙක්ගෙන් පොරොන්දුවක් ගත්තා ජනතා විමුක්ති පෙරමුණ. ඊට පස්සේ හැමදාම ජූලි මාසේ චන්ද්‍රිකා ඉන්නකල් උද්ඝෝෂණය කරා ලිප්ටන් වටරවුමේ විධායක ජනාධිපතිවරයා අහෝසි කරමු කියලා. දැන් විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීම ගැන වගේ වගක් නැහැ. ත්‍රස්තවාදී මර්ධන පනත වෙනුවට රාष्ट्रවාදයෙන් රාජ්‍ය ආරක්ෂාව කිරීමේ පනත කියලා තවත් මර්ධන නීති දැඩි කරු පනතක් ගෙනලා තියෙනවා. ත්‍රස්තවාදී මර්ධන පනත පාවිච්චි කරන්න බෑ මේ උද්ඝෝෂණ කරන අයව ත්‍රස්තවාදීන් කරන්න. තුවක්කු අතේ ගත්තු අය තමයි ත්‍රස්තවාදීන් කරන්න පුළුවන්. ඒ නිසා උද්ඝෝෂණ කරන අයව ත්‍රස්තවාදීන් කරන්න පුළුවන් පනතක් ගෙනලා තියෙනවා. දැන් මේ වෙන කරගන්න දෙයක් නැතුව කරන ඒවා නෙවෙයි. මේක තමයි ආණ්ඩුවේ වැඩපිළිවෙල. එදා ගෝඨාභය රනිල් වික්‍රමසිංහ අර උපාලි සේදර වාර්තා හරහා ගෙනෙන්න හදපු ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටේ පොදු ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන අසමානතාවය දුප්පත් පොහොසත් ભેදේ කොළඹට කිරි ගමට කැකිරි සම්ප්‍රදාය නීතිගත කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් එදා ගෝඨාභයලා රනිල්ලගේ ඉන්න හැදුවා. අද මේගොල්ලෝ බොහොම හිරිකිතයක් නැතුව ගේන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා අපිට පේනවා මේක මේ වැරදීමක් නෙවෙයි. මෝදි ඉස්සරහා දන ගහන එක වැරදීමක් නෙවෙයි.
ඇමරිකාවත් එක්ක ආරක්ෂක ගිවිසුම් ඉන්දියාවත් එක්ක ආරක්ෂක ගිවිසුම් ජපානත් එක්ක ආරක්ෂක ගිවිසුම් ගන්න එක වැරදීමක් නෙවෙයි. ඒ නිසා අපිට තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ දිශාවට ජන බලය ගොඩනැගීමේ වැඩපිළිවෙලක් මේ සමුළු හරහා ඉදිරිපත් කරන්න. ඒ නිසා අපි හිතනවා මේ සමුළුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීමේ දිශාවට වෙච්ච තීන්දුව తీරන ගැනන සමුළුවක් බවට අපි පත් කරගත යුතුයි. ඒ නිසා අපිට අවසාන වශයෙන් අපිට පේන දේ තමයි 76 වසරක ශාපය 76 වසරක ශාපය අවසන් කරන්න ආපු ආණ්ඩුව 76 වසරක ශාපයෙන් 76 වසරක් මේ රට පාලනය කරපු ඒ සම්ප්‍රදායික ධනේශ්වර දේශපාලන පක්ෂ ඒ ජාවාරම්කාර චෞර වලල්ලේ අනුදැනුම පිට ආණ්ඩු කරපු ඒ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ලම ඒ ශාපයෙන් නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. කොහොමද ඒ කළා තියෙන්නේ? ඔවුන් ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිම ඒ විදිහට ගෙනහිල්ලා ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති ඒ විදිහටම ගෙනහිල්ලා ඉන්දියාවට ඇමරිකාවට යටත් වෙච්ච විදේශ ප්‍රතිපත්තිය නිවට රූකඩ දේශපාලන ප්‍රතිපත්තිය එහෙමම ගෙනහිල්ලා ජනතාවගේ අධ්‍යාපනයේ අසමානතාවය තහවුරු කරන ඒ වැඩපිළිවෙලම ඉස්සරහට ගෙනහිල්ලා ඒ ත්‍රස්තවාදී මර්ධන පනත් තවත් දත් සවි කරලා ජනතාව ඉස්සරහට ගෙනල්ලා ඒ වැඩපිළිවෙලම ගෙන යාම විසින් මොකද වෙලා තියෙන්නේ? අර 76 වසරක ශාපයෙන් අර පරණ දේශපාලන කණ්ඩායම් නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ඒගොල්ලෝ ආපුසරයක් බලය ගන්න සූදානමකට ආපු ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා දැන් මේ අපි 76 වසරක් කරන්න හදපු දේවල් තමයි මේගොල්ලෝ කරන්නේ. විශේෂයෙන් 77න් පස්සේ කරන්න හදපු දේවල් මේගොල්ලෝ කරන්නේ. ඒ නිසා ඒගොල්ලෝ බලන් ඉන්නවා. ආපුසරයක් බලය ගන්න ප්‍රතිසංවිධානය වෙන්න අපි ඒකට ඉඩ දෙන්න හොඳ නැහැ. පන්නපු අය ආපුසරයක් ගෙන්නන්න ඕනේ නැහැ. ඒකට ඉඩ දෙන්න ඕනේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ලකලෑස් වෙලා ඉන්නවා. එල්ලිපිටම මේගොල්ලන්ගේ නිර්වත් දේශපාලන ආර්ථික වැඩපිළිවෙල ජනතාවගේ කරේ නැගලා ඉස්සරහට ගෙනියන්න මේ ආණ්ඩුවේ ගෙනින ආර්ථික වැඩපිළිවෙල නිසා අපිට තාමත් බරපතල වගකීමක් තියෙනවා පෙරටුගාමි සමාජ පක්ෂයට මේ රටේ බහුතර ජනතාවට වගකීමක් තියෙනවා අනිවාර්යෙන් මේ තත්ත්වය පරාජය කිරීම සඳහා වැඩපිළිවෙලකට නායකත්වය දෙන්න. ඒ නිසා අපි හිතනවා මේ එළඹෙන ජාතික සමුළුව අන්න එවැනි වැඩපිළිවෙලකට නායකත්වය දෙන සමුළුවක් බවට පත් කර ගන්න. ඉතින් අවසාන වශයෙන් අපි දන්නවා මේ රටේ ජාතික ප්‍රශ්නය උඩුදුවලා තියෙන්නේ ජාතික පීඩනය ජාතිවාදය මේක අපි දන්නවා කොයිතරම් බරපතල ලෙස තහවුරු වෙලා තිබුණාද පහුගිය කාලේ බලයටපත් වෙච්ච හැම ආණ්ඩුවක්ම මේ ජාතිවාදයේ තමුන්ගේ පන්දු ක්‍රීඩාවක් බවට පත් කරගත්තා. දේශපාලන බලය සඳහා සිංහල ජනතාව අන්දන්න දේශපාලන බලය ලබා ගැනීම සඳහා සිංහල ජනතාව වසඟයට ගන්න මේ සිංහල ජාතිවාදය පාවිච්චි කර එක පැත්තකින් ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ ලෙස අනිකුත් ජාතිවාදයන් පාවිච්චි වුණා පාර්ලිමේන්තුව වල බලය තහවුරු කරගන්න. නමුත් ජාතික ප්‍රශ්නයෙන් පීඩාවටපත් වෙච්ච පුදුමහා ජනතාවගේ, තමිල් ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ, මලයහක තමිල් ජනතාවගේ, කඳවුරුකර තමිල් ජනතාවගේ ප්‍රශ්න එලෙසමයි. ඒ නිසා ඒවා විසඳලා නැහැ. ඒ නිසා අපි මෙවර සමුළුව ජාතික ප්‍රශ්නය, ජාතික පීඩනය, ජාතිවාදයේ අවසන් කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් මේ තියෙන පසුබිම ඇතුළෙම ප්‍රායෝගිකව මේක විසඳන්නේ කොහොමද කියන වැඩපිළිවෙලක් ජනතාවට ඉදිරිපත් කරන යෝජනාවක් සහිතව තමයි අපි මෙවර 4 වෙනි ජාතික සමුළුව පවත්වන්නේ. ඒ නිසා මම අවසාන වශයෙන් මේ රටේ ජනතාවට විශේෂයෙන් මේ ආණ්ඩුවේ ජයවිප නායකත්වය දෙන NPP ආණ්ඩුවේ මේ ජනතා විරෝධී වැඩපිළිවෙල කෙරෙහි කලකිරලා ඉන්න ප්‍රගතිශීලී ජනතාවට ජනතායුක්තුරුනි සමාජිකයට ජනතායුක්තුරු ඉන්න හෘද සාක්ෂිය තියෙන සමාජවාදය ගැන බලාපොරොත්තු තිබුණු වාමාංශික වැඩපිළිවෙල ගැන විශ්වාසය තිබුණු සමාජිකේ ඔව් අවුරුදු ගණනාවක් දශක ගණනාවක් දරදී ඇද්දේ ශ්‍රමය වැගිරුවේ දේශපාලනයේ කියුවේ න්‍යායික දේවල් විශ්වාස කළේ එවැනි සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ බලාපොරොත්තු වෙන. නමුත් ඒක අද අමුවේ මහදවල් ඒ සිහිනය බොඳ කරමින් මහදවල් සම්පූර්ණයෙන් ධනේශ්වරයට කත් අදින අර තමුන්ගේම අතීතයට පසුපස හරවන ජනතායුක්තුරු දේශපාලනයක් තියෙන වෙලාවක්. ඒ නිසා අපි ජනතායුක්තුරුනේ ඒ සමාජවාදී විශ්වාස කරන වාමාංශ විශ්වාස කරන සහෝදරුන්ටත් මේ රටේ ප්‍රගතිශීලී ජනතාවටත් අපි ආරාධනය කරනවා මේ නූතන වාමාංශයේ ගොඩනැගීමේ ඒ අනාගත ජයග්‍රහණය ලබා ගැනීමේ ජනතාව සමග ජනතාව සහභාගී වෙමින් ජනතාව සක්‍රිය කරගනිමින් ඔවුන් සමග එක්ව ගොඩනැගෙන ඒ බලය ගොඩනැගීමේ දේශපාලන හැරවුමට අපි සමග එකතු වෙන්න පෙරටුගාමි සමාජවාදී පක්ෂය අපි ඒ හැරවුමට නායකත්වය දෙන්න සූදානම් සම්පූර්ණයෙන්ම සූදානම්. මේක අපි තවත් පරම්පරාවකට ඉතිරි කරන්නේ නැතුව මේ ජනතා ජයග්‍රහණය අපේ ජීවිත කාලය ඇතුළත අවසන් කිරීමට
අපි බැඳී සිටිනවා කියන එක අවධාරණය කරන්න ඕන. බොහොම ස්තුතියි.